ආදරණීය සහෝදර සහෝදරයනි, ඔබ සැමට අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදය ලැබේවා. අද උදෑසන ඔබ සමග බෙදා ගන්නට යන්නේ අපි බොහෝ දෙනෙක් පිටතට නොපෙන්වන නමුත් ඇතුළතින් මුහුණ දෙන සටනක් ගැන. ඒ තමයි සිත තුල සටන. සමහර සටන් අපි මිනිසුන් සමග සටන් කරන ඒවා නොවේ. සමහර සටන් අපේම සිත තුල සිදුවෙන දේවල්. මම මේක කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ මට ඇත්තටම ආදරෙයිද? මගේ ආඥාවට පිළිතුරක් ලැබෙයිද? මගේ ජීවිතය වෙනස් වෙයිද? මම තව කොච්චර කාලයක් මේ තත්වයේ විඳින්නද? මේ වගේ ප්‍රශ්න අපේ සිත තුල සරණක් ඇති කරනවා. නමුත් අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනය අපට කියන්නේ ඔබේ සිත තුල සරණක් තිබුණත් ඔබේ සටන තනිව සටන් කළ යුතු නැති බව. සිතේ සටන බොහෝ විට ඇස්වලට පෙනෙන්නේ නැහැ. මිනිසෙකු පිටතින් සිනාසෙමින් සිටිය හැකි. නමුත් ඇතුළතින් ඔහු කඩා වැටෙමින් සිටිය හැකි. මිනිසුන් කියනවා ඔයා හොදින් නේද? ඔහු කියනවා ඔව් මම හොදින්. නමුත් ඔහුගේ හදවතේ ඇත්තේ වෙනත් කතාවක්. ඒ නිසා කෙනෙකුගේ පිටත පෙනුම බලලා ඔහුගේ ඇතුළත සටන තීරණය කරන්න එපා. දෙවියන් වහන්සේ මිනිසාගේ පිටත පමණක් නොව හදවත දකින දෙවියන් වහන්සේය. ගීතාවලිය පොතේ 34 වන පරිච්ඡේදයේ 18 වන වගන්තිය අපිට මතක් කර දෙන්නේ ස්වාමින් වහන්සේ බිදුණු සිත් ඇති අයට ලංව සිටිනසේක. ඔබේ හදවත බිදී තිබුණත් දෙවියන් වහන්සේ ඔබෙන් ඈත් වෙ නැහැ. ඔබේ වේදනාව මැද දෙවියන් වහන්සේ ඔබට ලංව සිටිනසේක. ඔබේ සිතට වැරදි හඬවල් ඇතුළු වීමට ඉඩ දෙන්න එපා. සිත තුළ සටනේදී අපට ඇසෙන හඬවල් බොහෝයි. ඔයාට බැහැ. ඔයා අසාර්ථකයි. ඔයාට කිසිම වටිනාකමක් නැහැ. දෙවියන් වහන්සේ ඔයාව අමතක කරලා. මේ වචන ඔබේ සිත තුළ නැවත නැවතත් ඇසෙන්නට පුළුවන්. නමුත් සෑම සිතවිල්ලක්ම සත්‍යයක් නොවේ. බයිබලයේ රෝම පොතේ 12 වන පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියෙහි අපගේ මනස අලුත් කර ගැනීම ගැන පවසනවා. ඒ කියන්නේ ඔබේ සිතට එන සෑම දෙයක්ම විශ්වාස කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය සමග ඒවා පරීක්ෂා කරන්න. ඔබේ සිත කියනවා නම් ඔබ තනි වෙලා. දෙවියන් වහන්සේගේ වචනය කියනවා ඔබ තනිව නැහැ, මම ඔබ සමග ඉන්නවයි කියලා. ඔබේ සිත කියනවා නම් මට බැහැ කියලා. දෙවියන් වහන්සේගේ වචනය කියනවා මම නුඹ ශක්තිමත් කරන්නෙමි කියලා. ඔබේ සිත කියනවා නම් හැම දෙයක්ම දැන් ඉවරයි කියලා. දෙවියන් වහන්සේ කියනවා මා සමග සියල්ල අලුත් කළ හැකියි කියලා. දාවිද්ගේ සිත තුල සටනක් තිබුණා. දාවිද්ගේ ජීවිතය බලන්න. ඔහු දෙවියන් වහන්සේගේ මිනිසෙක්. නමුත් ඔහුටත් බිය තිබුණා. ඔහුටත් කඳුළු තිබුණා. ඔහුටත් තනිවීමේ හැඟීම තිබුණා. ගීතාවලිය පොත කියවන විට අපට දාවිද්ගේ හදවතේ තිබූ සටන පැහැදිලිව පෙනෙනවා. එක් අවස්ථාවක ඔහු තමන්ගේම ආත්මයට කතා කරනවා. මාගේ ආත්මය නුඹ කුමක් නිසා වැළපෙන්නේහිද? මේක ඉතා වැදගත්. දාවිද් තමන්ගේ සිතේ තත්වය තේරුම් ගත්තා. නමුත් එතන නතර වුණේ නැහැ. ඔහු නැවත දෙවියන් වහන්සේ දෙස බැලුවා. ඒ නිසා අද ඔබටත් කියන්නේ ඔබේ සිතේ සටන හඳුනගන්න. නමුත් ඒ සටන තුලම ජීවත් නොවන්න. ඔබේ ඇස් තත්වය දෙසින් ඉවත් කර දෙවියන් වහන්සේ දෙස බලන්න. යාඥාවෙන් සිතේ සටන ජය ගන්න. සිත තුල සටනක් ඇති වූ විට අපි බොහෝ විට මිනිසුන් සමග කතා කරනවා. කෙනෙකුට කියනවා, තවත් කෙනෙකුට කියනවා. නමුත් සමහර වෙලාවට අපි මුලින්ම කළ යුත්තේ දෙවියන් වහන්සේ සමග කතා කිරීමයි. ඔබට බය නම් යාඥා කරන්න. ඔබට වේදනාවක් නම් යාඥා කරන්න. ඔබට කෝපයක් නම් යාඥා කරන්න. ඔබට තීරණයක් ගන්න බැරි නම් යාඥා කරන්න. ඔබට කිසිවක් කියා ගන්න බැරි තරම් හදවත බර නම් නිහඬව දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්න. පිලිප්පි 4 වන පරිච්ඡේදයේ 6 සහ 7 වන වගන්තිය අපිට මතක් කර දෙන්නේ අපගේ කරදර යාඥාවෙන් දෙවියන් වහන්සේ වෙත ගෙන යන විට මිනිස් අවබෝධයට වඩා ඉහළ වූ දෙවියන් වහන්සේගේ සමාදානය අපගේ සිත ආරක්ෂා කරන බවයි. සිතේ සටන නවත්වන්නේ හැම විටම තත්වය වෙනස් කිරීමෙන් නොවේ. සමහර විට තත්වය මැද අපේ සිතට සමාදානය දීමෙන් දෙවියන් වහන්සේ සටන ජය ගන්නාසේක. අද උදෑසන ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබ අද උදෑසන සිත තුල සටනක් සමග නැගිටියන බය වෙන්න එපා. ඔබේ සිතේ සටන දෙවියන් වහන්සේ දන්නවා. ඔබ කිසිවෙකුට නොකියූ දේවල් දෙවියන් වහන්සේ දන්නවා. ඔබේ කඳුළු දෙවියන් වහන්සේ දකිනවා. ඔබේ බිය දෙවියන් වහන්සේ දන්නවා. ඔබේ අනාගතයත් උන්වහන්සේ අතේ තිබෙනවා. ඒ නිසා අද උදෑසන ඔබට එක දෙයක් මතක් කරගන්න.
මාගේ සිතේ සටන මාගේ අවසානය නොවේ. දෙවියන් වහන්සේ මා සමග සිටිනසේක. මාගේ සිතේ අන්ධකාරයට වඩා දෙවියන් වහන්සේගේ ආලෝකය බලවත්ය. මාගේ බියට වඩා දෙවියන් වහන්සේගේ බලය විශාලය. අද දවස ආරම්භ කරන විට ඔබේ සිතට මේ වචනය දෙන්න. සිත තුළ සටනක් තිබුණත් ඔබේ හදවත අත්හැර දමන්න එපා. මිනිසුන් ඔබව තේරුම් නොගත්තත් දෙවියන් වහන්සේ ඔබව තේරුම් ගන්නාසේක. මිනිසුන් ඔබව අත්හැරියත් දෙවියන් වහන්සේ ඔබවත් නොහරිනසේක. ඔබේ සිත දුර්වල වුණත් දෙවියන් වහන්සේ ඔබේ ශක්තියයි. ඒ නිසා දුදෑසන නැගිටින්න, යාඥා කරන්න, දේව වචනය කියවන්න, ඔබේ සිත දෙවියන් වහන්සේට බාර දෙන්න. සිතේ සටන ඔබේ අතේ නොව දෙවියන් වහන්සේ අතේ තබන්න. එවිට ඔබට කියන්න පුළුවන් මම තනිව සටන් නොකරමි, ස්වාමීන් වහන්සේ සටන් කරන්නට එනසේක. අපි යාඥා කරමු. ස්වාමිනි, මේ උදෑසන සිත තුළ සටනක් සමග සිටින සෑම කෙනෙකුගේම ජීවිතය ඔබගේ අතට බාර කරනවා. ඔවුන්ගේ බිය ඉවත් කරන්න, ඔවුන්ගේ සිතට සමාදානය දෙන්න, බිඳුණු හදවත් සුවපත් කරන්න, බලාපොරොත්තු නැති තැන්වල ඔබ වහන්සේ බලාපොරොත්තු ඇති කරන්න, ඔවුන්ගේ සිතුවිලි ඔබ වහන්සේගේ වචනයෙන් පුරවන්න. අද දවසේ ඔවුන්ට නිවැරදි තීරණ ගැනීමට ප්‍රඥාව ලබා දෙන්න. සිත තුළ ඇති සෑම සටනක් මැද මම නුඹ සමග සිටිමි යන ඔබගේ පොරොන්දුවක් දකින්ට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් යාඥා කරමි.